ඕනම කෙනෙක් ලස්සන කරන්න පුළුවන් power devices ගැන තමයි අද දවසේ වීඩියෝ එක. එතකොට ඉස්සෙල්ලාම අපි කරන්න වන්නේ ඔයාගේ මූණේ තියෙන dust, oil, ඒ වගේම black heads, white heads අයින් කරලා මෙන්න මේ වගේ machine එකකින් පුළුවන් අපිට hydrate කරලා මුහුණ කලෙලි කරගන්න. ඉතින් මේක තමයි පළමුවෙන්ම අපි කළ යුත්තේ. ඉතින් මේකට අපි කියනවා hydrofacial machine එකක්. සමහරට ඔබේ මුහුණේ තියෙන්න පුළුවන් ඉන්න පුළුවන්. ඒ වගේම පුංචි ලප තියෙන්න පුළුවන්. සමහරට මිලිමීටර 1 2 ලප තියෙන්න පුළුවන්. ඒතර මේව ඇත්තටම ඔබේ මුහුණට පෙනුමට බලපෑමක් ඇති කරනවා. ඉතින් මේ දේවල් අපිට ලස්සනට බොහොම පැහැදිලිව මෙන්න මේ මැෂින් එකෙන් ඉවත් කරගන්න පුළුවන්. මේක Conmit 2000 මැෂින් එකක්. බොහොම සාර්ථකව මෙන්න මේ හයිප්‍රිකේෂන් ක්‍රමයෙන් අපිට ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි අර පිරිසුදු කරගත්ත චර්මය ඊළඟට අපි කරන්න වන්නේ චර්මයේ ක්වොලිටි එක වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ චර්මයේ බ්ලඩ් සප්ලයි එක, ඒ වගේම කොලජන්, ඉලාස්ටින් මෙන්න මේ දේවල් හොඳ මට්ටමට ගන්න ඕන. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් දේවල් තමයි මෙන්න මේ PRP කරන දේවල්. PRP, PRF මේවා මගින් අපිට පුළුවන් ඔබේ චර්මයේ අර ගුණාත්මක බව වැඩි කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මයික්‍රෝ නීඩල්නුත් පාවිච්චි කරන්න මේ සඳහා. දැන් අපි චර්මයේ කොච්චර ලස්සන කරගත්තත් හිතන්න ඔබේ මුහුණේ විශේෂයෙන්ම කාන්තාවකගේ නම් hair තියෙනවා නම්, facial hair තියෙනවා නම් ඒක ඔබට අවලස්සන ගතියක් ගෙන දෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් මෙන්න මේ වගේ මැෂින් එකක් භාවිතා කරලා ඔබේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරන්න. ඉතින් මේක ඩයෝඩ් ලේස් එකක්. මේකෙන් පුළුවන් බොහොම සාර්ථකව ඔබේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් කරලා දාන්න. ඊළඟ දේ තමයි සමහරට ඔබේ මූණේ කැලල් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුලෑ කැලල්, සීරීම්, ලප කැලල් මේ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඊට අමතරව මූණේ කිසිම ග්ලෝ එකක් නැති වෙන්න පුළුවන්. පිග්මන්ටේෂන් වගේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සියුම් රැලි ඇවිල්ලා තියෙන්න පුළුවන්. මෙන්න මේ දේවලුත් ඔබේ ලස්සනට බලපානවා. ඉතින් අපිට පුළුවන් ඉන්නේ දේවල් නැති කරගන්න CO2 fractional layers එකක් භාවිතා කරලා. ඉතින් මේකෙන් සමහරට සෙෂන්ස් එකක් හෝ දෙකක් කරලා ඔබේ මූණට ලස්සන ග්ලෝ එකක් ලබා දෙන්න පුළුවන් මෙන්න මේ මැෂින් එකෙන්. දැන් හිතන්න ඔබේ මුහුණේ පිග්මන්ටේෂන්ස් ඇවිල්ලා. එහෙම නැත්නම් ඔබේ මුහුණේ යම්මන් අවර්ණ ගතිය ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහරට ටැටු එකක් තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ පිග්මන්ට් සම්බන්ධ ප්‍රශ්න වලට දෙන්න පුළුවන් හොඳම දේ තමයි පිකෝලේෂන් මැෂින්. ඉතින් එතකොට අපිට පුළුවන් ඔබේ තියෙන මුහුණේ තියෙන අවපැහැගැන්වීම අඩු කරලා, එතකොට පිග්මන්ටේෂන්ස් අඩු කරලා ස්කින් එකට හොඳ ග්ලෝ එකක් ලබා දෙන්න පුළුවන් මෙන්න මේ මැෂින් එක භාවිතා කිරීමෙන්. දැන් හිතන්න මේ ඔක්කොම දේවල් කරාට පස්සේ සමහරට ඔබේ තියෙන පුළුවන් ඩබල් චින් වගේ. එහෙම නැත්නම් ඔබේ ජෝ ලයින් එක එච්චර ලස්සනට නැති වෙන්න පුළුවන්. සමහරට මූණේ පල්ලෙහා අනවශ්‍ය පැත් තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ දේවල් සැත්කම් වලින් ඔය කරන්න අකමැති නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රයෝලයිපොලිසිස් මැෂින් එකක් පාවිච්චි කරලා අන්නේ අනවශ්‍ය පැත් ඉවත් කරගන්න. තව දෙයක් තමයි අපි වයසට යනකොට අපේ මුහුණේ එනවා රැලි වැටෙනවා. රැලි වැටීම වෙන්න පුළුවන්, හැම එල්ල වැටෙන්න පුළුවන්. සමහරට මේක යම්කිසි තරුණ කාලෙදී තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට අපිට පුළුවන් ඔබේ ෆේස් ලිෆ්ට් එකකට යන්න. ඒතර මේක non surgical face lift එකක්. ඒතර අපි කරන්නේ මෙන්න මේ වගේ HIFU මැෂින් එකකින් අපිට පුළුවන් ඔබේ අර එල්ලා වැටුණු චර්මය නැවත යම් තරමකට හදලා දෙන්න. ඉතින් මේකත් සාර්ථක ක්‍රමයක්. ඉතින් ඔබ මේ දේවල් ගැන ගොඩක් වීඩියෝ දැකලා ඇති, දැනුවත් වෙලා ඇති, සමාජ මාධ්‍ය තුල විවිධ පුජ්‍යලෝ මේ ගැන වීඩියෝ කරනවා. නමුත් සමහරට ඔබට මේ ගැන අත්දැකීමුත් ඇති. මම ලේස කීපයක් කරා ප්‍රතිඵල නැහැ, වැඩක් නැහැ. මොකක්ද ඒකට හේතුව? අන්න ඒකට හේතුව තමයි මම මෙහෙම කියලා දෙන්නම්කෝ. ඔබට රේස් එකක් දිනන්න ඕන නම් ඔබට පුළුවන් ද දිනන්න. රේස් එකක් දිනනවා නම් නියම රේසින් කාර් තියෙන්න ඕන. ඒ වගේම හොඳ දක්ෂ පළපිරුදු හැකියාවක් තියෙන ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න ඕන. මෙන්න මේ දෙක මැච් වුණොත් තමයි රේස් එක දිනන්නේ. රේස් එක දිනන්නේ. ඉතින් මේකම තමයි අදාළ වෙන්නේ මෙන්න මේ power devices පාවිච්චි කරනකොට. ඉතින් විශේෂයෙන් මේ ගැන පළපුරුද්දක් හැකියාවක් දක්ෂතාවයක් තියෙන වෛද්‍යවරයෙක් ඉන්නම ඕන. ඊට අමතරව ඒ සඳහා නියමිත ප්‍රමිතීන්ගෙන් යුක්ත power devices තියෙන්න ඕන. එහෙම නැති වුණොත් ඔබට ඒ රිසල්ට් එක එන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔබට අද දවසේ වීඩියෝ එකකින් ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති මොනවද මේ power devices පාවිච්චි කරන්න පුළුවන් අපේ ස්කින් එක ලස්සන කරගන්න, මූණ තරුණ බවක් ගෙනගෙන ග්ලෝ එකක් ලබා දෙන්න, වයසට ගිය මූණ යම් තරමකට තරුණ බවක් ගෙනලා දෙන්න. මෙන්න මේ දේවල් ගැන මේ power devices වලින් කරන්න පුළුවන් දේවල් ගැන ඔබ හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති. ඉතින් එහෙමනම් තවත් දවසකින් මේ එක් power devices ගැන මම වීඩියෝ එකක් සම්පූර්ණ විස්තරයක් සහිත වීඩියෝ එකක් ගේන්නම්. එතෙක් ඔබට බොහොම ස්තුතියි. මම වෛද්‍ය ආනන්ද ජයවර්ධන ශල්‍ය වෛද්‍ය විශේෂඥ. ඒ වගේ විශේෂ උනන්දුවක් දක්වන රූපලාවන්‍ය සත්කම් සඳහා